මම ඩොක්ටර් ඉන්දික ජාගොඩ අධ්‍යක්ෂ හදිසි අනුග්‍රහාංශ ශ්‍රී ලංකා ජාතික රෝහල. අද ඇත්තටම අපිට සුවිශේෂ දිනයක්. කෝඩ්ජෙන් ආයතනය, ඒ වගේම වේග ඉනෝවේෂන් ආයතනය අපිත් එක්ක එකතු වෙලා අපි මේ අලුත්ම විරෝධ රථයක් රෝගීන් ප්‍රවාහනයට විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන්ට ගමන් කිරීමට පහසු වෙන විදිහට අලුතෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඉතින් මේක තමයි ලංකාවේ තියෙන වීල්චෙයා ඇක්සෙසිබල් නැත්නම් වීල්චෙයා එකක් එක්ක පේෂන්ට් කෙනෙක් දාන්න පුළුවන් දැන්ට තියෙන එකම වාහනය. ඒ වගේම මේක පොඩි දුරක් පොඩි එකක් නිසා පොඩි පාරවල් වල වගේ යන්නත් පුළුවන්. මේක තනිකරම සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක්. ඒක නිසා මේ දවස්වල තියෙන ඉන්ධන අර්බුදය වගේ දේවල් වලටත් හොඳ විසඳුමක් වෙනවා මේක. ඒ වගේම මේක රෝගීන් ප්‍රවාහනයට විතරක් නෙමෙයි, ඇත්තටම මේක මල්ටිපර්පස් වෙහිකල් එකක්. අපිට රෝගීන් ප්‍රවාහනයට වීල්චෙයා එකත් එක්කත් යන්න පුළුවන්. එහෙම වීල්චෙයා එක නැත්නම් සීට් එකේ වාඩි වෙලා යන්න පුළුවන් පේෂන්ට්ස්ලා ඉන්නවා නම් ඒ කට්ටිය ගෙනියන්නත් පුළුවන්. ඒ වගේම අනිත් අවශ්‍ය වෙලාවකදී මේක අපිට කාගෝ ස්පේස් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. අපිට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ බෙහෙත් ද්‍රව්‍ය ආදිය රැගෙන යන්න. ඉතින් මේක ඇත්තටම ලංකාවේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරපු එකක්. ලංකාවේ ඉංජිනේරුවන්, ලංකාවේ විද්‍යාඥයන් එකතු වෙලා ලංකාවෙම සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා, ඩිවලොප් කරලා, ප්‍රොටෝටයිප් එක හදලා මේක අපිට ප්‍රොඩක්ෂන් එකක් හැටියට හම්බෙලා තියෙනවා. ඉතින් මේක අපි ඉස්සරහට හිතනවා මේක ඉතුරු කට්ටියත්, ඉතුරු අනිකුත් ආයතනත් මේක රෝගීන්ගේ සහ විශේෂ අවශ්‍යතාවයන් සහිත පුද්ගලයන්ගේ ඒ කට්ටියට තැනින් තැනට යන්න පුළුවන් හැකියාව වැඩි කරන්න ගොඩක් උදව් වෙයි කියලා.